හායි ළමයි ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා ඔයාලා බලන්න. මේක අවුරුද්දට කලින් දවසේ කරපු බ්ලොග් එකක්. ඉතින් දැන් තමයි මම එඩිට් කරලා YouTube එකට දැම්මේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ බ්ලොග්ස් හරිම ආසාවෙන් බලනවා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේකත් බලලා කමෙන්ට් එකක් දාන්න කියලා මම හරි ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් දිගටම බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට මතකද මං අර කලින් බ්ලොග් එක ගියා ඩයලොග් එකට අවුට්ඩෝර් ඇන්ටනා එකක් බලන්න. පස්සේ මට හිතුණා අවුට්ඩෝර් ඇන්ටනා එකක් ගන්න සිග්නල් ප්‍රශ්නේ විසඳෙයි කියලා. ඊට පස්සේ ඒක සෙට් කරන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඉතින් බලන්නකො අපේ හබි මොන හරි මට කියලා මේ hina වෙනවා. අවුට්ඩෝර් ඇන්ටනා එක සෙට් කරා කියලා ළමයි සිග්නල් ප්‍රශ්නේ නම් විසඳුනේ නැහැ. හරිම දුකයි ඉතින් මොනා කරන්නද? බර ගාණක් වියදම්මට මේ ප්‍රශ්න නිසා. ඒ වැඩේ ඉවර කළා ඉතින් අපි දෙන්න උදේට තේ එකක් හදන් බිව්වා. ඔය මාව වීඩියෝ කරන ළමයි මං කන බනිස් කෑල්ලේ ලොකු කියලා. බඩගින්නක් තිබුණානේ ඉතින්. මේ යා කන බනිස් කෑල්ලලු ඔය. එයා ওই භාගයක් කාලා ඉවරයි ළමයි. අයියෝ තේ බීලා එහෙමම නිින්ද ගිය ළමයි. අනේ මන් දන්නේ. ගෙදර හිටියොත් වැඩ කරනවා ආයෙ නිදා ගන්නවා ඔහොම තමයි ඉතින්. ඊට පස්සේ මම උයන්න ගත්තා. මං අද හදන්න යන්නේ ළමයි වම්බටු තෙල් දාලා පරිප්පු කරියක්. ඉතින් දැන් මම මේ උයන ගමන් තමයි ඉන්නේ. අයියා නම් තාම හොඳටම නිදි. විටකවින් සිත සිඹින ආයෙමත් දුර දුවන හිමින් කිති කවන ඔය මගේ තින්කවේ ඔන්න ළමයි බටු එක නම් ගානට හැදීගෙන එන්නේ. මේ මං ආසම කෑමක් තමයි වම්බට තෙල් දාලා කන්න. අයියත් ආස ඒ වුණාට එකක් දෙකක් තියෙනවා මං ආස කෑම වලට එයා ආස නැහැ ඉතින්. ඔන්න ඉතින් උයලා ඉවරයි. අයියා නිින්ද ගිහින් තිබ්බි. ඉතින් එයාට මං කතා කරලා එයාටත් බත් ටිකක් කවලා ඊට පස්සේ ඉතින් මං කන්න ගත්ත ළමයි. ඔන්න ඉස්සරහට මං giveaway එකක් ගේනවා තෑගි දෙන්න ඔයාලට. ඒ නිසා subscribe කරලා තියාගන්න ඉතින්. ඔන්න ඉතින් මෙයා නැගිටලා මිදුල අතු ගන්න ගත්ත ළමයි අපේ අඹ ගහේ කොළ සෑහෙන්න වැටෙනවා මේ ටිකේ. ඉතින් මාත් මාර සතුටින් ඉන්නේ මොකද අවුරුදු දවස් ටිකේ අයියා ගෙදර ඉන්නවා. ඉතින් මට පාළුවකුත් නැහැ. එයාත් එක්ක ඉන්නකොට ඉතින් කාලය යනවා මට දැනෙන්නෙම නැහැ. ඊට පස්සේ අපි දෙන්න පහන තියන ලෑස්තුණා පොඩි ගොක් අතු වලින් වගේ නිකන් පහන් මේකක් හදලා එළියෙන් තිබ්බ අපි. ඒ ඇස්සේ මෙයා රසම රස කෑමකුත් හදනවා. ඔන්න ළමයි දැන් අපි පහන තියන්න තමයි යන්නේ. මං ඔයාලට පෙන්නන්නම්කො මට මේකට කියලා නම් මොකද්ද ළමයි මට එහෙම ලොකුම එකක් නැහැ අර ගොක් අතු වලින් පහන තියන්න. එන්න එහෙම හදලා අපි තිබ්බා. අපි ලියනාපේ කතාවේ අවසානයේ තුටින් නිමාවේ මල් පිපෙනා දුහුල් තලාවේ ඔය සුවඳයි මගේ ආදරී. ඉතින් මේ පාර අපි පළවෙනි පාරට වගේ තමයි අවුරුදු සමරන්නේ. මොකද අයියාගේ වැඩත් එක්ක අපි දෙන්නට එක ගෙදරක ඉඳන් එකට අවුරුදු සමරන්න උනේ නැහැ. මේ අවුරුදු ගානටම ඉතින් හරිම සතුටුයි මේ පාර අයියා මල්ලාගේ ඉන්න අවුරුද්දට. ඉතින් ඒ වගේම ඔයාලටත් ඔයාලගේ හීන ඔයාලගේ ආදරේ ඒ විදිහටම ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ vlog එකෙන් පස්සේ ඔයාලට අවුරුදු vlog එක අරගෙන එන්නම් අවුරුදු දවසේ අපි මොකද කරේ කියලා. එහෙනම් ඉතින් දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. අපි ලියනාපේ කතාවේ අවසානයේ
මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙට කාටවත් වැරද්දක් නොකර වචනකින්වත් වැරද්දක් නොකර අපිට අපේ පාඩුවේ සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් නම් ඒක තමයි ළමයි වටින්නේ. කාගේවත් හිතක් රිද්දුවා කියලා අපිට ලැබෙන දෙයක් නෑ. අපිට ලැබෙන්නේ පවක් විතරයි. ඒ නිසා ඉතින් සතුටින් ඉන්න බලන්න කාටවත් වැරද්දක් නොකර. මම විශ්වාස කරනවා අපි කරන දේවල් අපිටම ලැබෙනවා කියන දේ. ඒ නිසා හොඳ දේවල් විතරක්ම හැම වෙලෙම කරන්න බලන්න. කාගේවත් හිතක් රිද්දන්නේ නැතුව කාටවත් දුකක් දෙන්නේ නැතුව තමන්ගේ පාඩුවේ සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔයා මොනවද හැදුවේ? වෙන්න? බෝල් කියලා තමයි. බටර් පොඩ්ඩක් දාලා ඔල් එකක් ඒව රස නම් මීට ගන්න කාල නැහැ. හරිද කොහොමයි? ඔයා කාල තියනවද? ඒ ඇට වර්ගයට කියන නම නම් ළමයි මන් දන්නේ මේ කව්පියට වගේ පුදුම රසක් තියෙන තම්බලා පොල් එක්ක කනකොට. මෙයා දවසක් ඔය ෆුඩ් සිටි එකේ මේ පැකට්ස් තියෙනවා දැකලා ගත්තේ. හදන්න උන්නේ නැහැ උනාට. ගන්න එක වෙහිලා ඉන්නේ මෙයාට. මොනවාද ඔය? මොනවා චොකෝස්. දැන් හදනවද? මටත් එක හදනවද? කොහෙන්ද කන්න පුළුවන්. අනේ ඉතින් දැන් ඔයා හදනවා කිව්වනේ. ආ? හදනවද? උඩින් දිනේ එක අපේ චූටිගේ ඩිනර් එක කොළ જાති මොකද දැම්ම කන්නේ ඒක නිසා කන්නේ. ඒක නිසා දාන්නේ කැරට් කෑල්ලක නේද මොකයි තමයි ෂුවර් නෑ අයියේ. ඔන්න මෙයා චොකෝස් ටික හදලා මේ මට ගෙනත් දෙනවා ළමයි. පව් අනේ. මම මොනාරි හදලා ඉල්ලුවත් තියා හදලා දෙනවා. ඉස්සර මම මේ චොකෝස් කරන ආස නැහැ ළමයි. දවසක් ගෙනල්ලා ඉවරලා කඩේ තියනවා දැකලා ආසාවට මේ හදලා ඉවරලා කෑවේ නෑ නිකන් මට අප්පිරියාවක් වගේ දැන්න. ඒ වුණාට දැන් නම් ආසයි. ඉතින් ඉස්සර චූටි කාලේ කෑවේ නැති කෑම දැන් ගොඩක් කන්න ආසයි. එහෙම තමයි ඉතින් නේද කාලෙත් එක්ක. එහෙනම් ළමයි අපි ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදු සරණයි හැමෝටම.